ඔන්න අද ඇවිල්ලා තියෙනවා JBL 3 series ස්ටුඩියෝ මොනිටර් එක. ඉතින් මේ කලින් රිපෙයාර් කරලා තියෙන 60 watt බෞද්ධයකින් රට දුම්මල අංකල් කෙනෙක් තමයි ඉතින්. වුණා මේ බලන්නකො මේකේ කෙලිම මේ 24 separate voltage වෙනම හදලා power module එකක් දාලා මේක මේ විනාශ කරලා ඒකත් මෙහෙම සෙලෝ ටේප් ගහලා එල්ලි තමයි මේක ස්පීකර් එක ඇතුලේ තීවිලා තියෙන්නේ මෙච්චර දවස් මේක හැදුවට පස්සේ කස්ටමර් කිව්වා අවුරුද්දක් විතර වැඩ කරා කියලා. පුදුම එහෙම වැඩ කරපු එකත් අවුරුද්දක් විතර. මොකද මේ power module එක මම පෙන්නන්නම් fiber power module එක මේක දාලා තියෙන්නේ. මං කිව්වේ 60 watt බවුත් රට දුම්මල අංකල් කෙනෙක් කියලා මේ බලන්න මුළු බෝඩ් එකේම රට දුම්මල ගාලා හැමතැනම අර වොට් හැටේ තඩි බිට් එක තියෙන බෞද්ධයකින් පාස්ලා තියෙන මුළු බෝඩ් එකේම ඊයා විනාශ කරලා තියෙන බෝඩ් එකේ ඉතින් මේ තියෙන්නේ මං අර කිව්ව 5 power module. ඉතින් මේකේ වොට් 180යි උපරිම අදින්න පුළුවන්. මේ ඔඩියෝ මොන්ඩ් එකේ 26 voltage හැදෙනවා. ඉතින් 26 voltage හැදෙනකොට ඇම්පියර් 5ක් වගේ තමයි 180 වොට් හැදෙන්න යන්නේ. මේ වගේ ඔඩියෝ ස්පීකර්ස් වලට මේ power module එක දාන්න එපා. මොකද එක වෙලාවට එක ඇම්පියර් තමයි මේ ඔඩියෝ මොන්ටර්ස් වල ගදින්නේ. ඉතින් මේ ඔඩියෝ මොන්ටර් එකේ SMPS පැත්තේ ඔරිජිනල් driver C MOSFET ටික දාලා ඔරිජිනල් විදිහටම පයින් රිපෙයාර් කරලා අපි කස්ටමර්ට ගාලා දුන්නා. ඉතින් මෙන්න මේ කම්පැනිෙන් තමයි කස්ටමර් මේක අරන් තිබ්බේ. මේක බෝඩ් එක රීප්ලේස් කරන්න ලොකු ගාණක් ඉල්ලලා තිබ්බා එහෙන්. ඉතින් මේ ස්පීකර් එකේ ඩස් කැප් එකක් ඩැමේජ් වෙලා තිබ්බේ. ඒක නම් මේ කොහොමත් කාලයක් යනකොට ඩැමේජ් වෙනවා. ඉතින් ඒකට ඩස් කැප් එකක් මාරු කරලා අපි හොඳම ක්වොලිටි එකෙන් වැඩේ ඉවර කරලා කස්ටමර්ගේ අතට බාර දුන්නා. ඉතින් මම අර කලින් බැන්නේ මේවා ලංකාවේ රිපෙයාර් කරන කට්ටියට නෙමෙයි. රිපෙයාර් කරන්න ඒ කට්ටියට දෙන කස්ටමර්ලට තමයි වෙන්නේ. මොකද මේ වගේ වටින කියන එකක් මේ අත්දැකීම් නැති රිපෙයාර් කරන්න දෙන්න එපා කාටවත්. ඔන්න ඔය විදිහට තමයි ඒකෙත් වැඩි උරුනේ. ඉතින් ඕගොල්ලෝ සමහරවිට ගොඩක් කෝල් කරන් තියෙනවා. ඒව සමහරවිට ගොඩක් කෝල් මිස් වෙලා තියෙනවා. මොකද මම වැඩ කරන වෙලාවට ෆෝන් උස්සන්නේ නැහැ. මොකද මේ වැඩකට ඔළුව හදාගත්තට පස්සේ ඒ වැඩේට ආයි කෝල් උස්සලා ඩිස්ටර්බ් වුණොත් මේක කරන්න අමාරුයි. ඒ නිසා ඔයගොල්ලෝ මොනවද හදන්න දුන්නා නම් හදන්න දෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් WhatsApp message එකක් දාන්න. මම අනිවාර්යෙන් WhatsApp එක වහන වෙලාවට ඒ message ටික බලලා ඒවට reply කරනවා. Never